සාදරෙන් පිළිගන්න අපේ Black Mind YouTube channel එක වෙත. මම දැන් කියන්න යන්නේ විනාඩි 2කින් සිත එකග කරගන්නේ කොහොමද කියලා. ඇත්තටම මේක සරල අභ්‍යාසයක්. දිනපතා පාඩම් වැඩ කරන්න පටන් ගන්න කලින් වගේම සිත සංසුන් නැති අවස්ථාවලදී ඕනෑම ස්ථානයක ඉඳන් මේ අභ්‍යාසය කරන්න පුළුවන්. මේක සරල වුණාට ගොඩක් ප්‍රබල භාවනාවක් කිව්වොත් හරි. මතක ශක්තිය වර්ධනය වගේම ඉමැජිනේෂන් චිත්තරූප මවා ගැනීමේ හැකියාවත් ඔබේ පරිකල්පන ශක්තිය දිනපතා වර්ධනය කර ගැනීමටත් මේ අභ්‍යාසයෙන් පුළුවන්. මම පෞද්ගලිකව මගේ වැඩකටයුතු සාර්ථක කර ගැනීමට භාවිතා කරන මේ ප්‍රබල අභ්‍යාසය අපි දැන් බලමු. මුලින්ම ඔයා ඉන්න ස්ථානයේ පහසුවෙන් ඉඳගන්න. දීර්ඝ හුස්මක් ඉහළට ගන්න. හුස්ම රඳවාගෙන ඉඳලා තප්පර 4ක් ගණන් කරලා ඉතා සෙමින් පහළ හෙලන්න. නැවත දීර්ඝ හුස්මක් ඉහළට ගන්න. තප්පර 4ක් ගණන් කරලා පුළුවන් තරම් හෙමින් පහළ හෙලන්න. ඊට පස්සේ 1යි කියලා හුස්ම ඉහළට ගන්න. 2යි කියලා හුස්ම පහළ හෙලන්න. 3යි කියලා හුස්ම ඉහළට ගන්න. 4යි කියලා හුස්ම පහළ හෙලන්න. 5යි කියලා හුස්ම ඉහළට ගන්න. 6යි කියලා හුස්ම පහළ හෙලන්න. 10 දක්වා එහෙම ගණන් කරන්න. මේ අභ්‍යාස කරාට පස්සේ ඔයාගේ මනස ගොඩක් සැහැල්ලුයි. පාවෙනවා වගේ. මේ අභ්‍යාසය කරලා ඉවර වෙලා ඔයා පොසිටිව් දේවල් ටිකක් හිතන්න ඕනේ. ඒ කියන්නේ ධනාත්මක දේවල්. මම දක්ෂයි. මගේ මතක ශක්තිය දවසින් දවස වර්ධනය වෙනවා. මම ගොඩක් ශක්තිමත් පුද්ගලයෙක්. මම නිරෝගී. මේ වගේ දේවල්. දිනපතා මේ සරල අභ්‍යාසය කරන්න කියලා මම යෝජනා කරනවා. දැන් ඔබට පාඩම් වැඩ කරන්න විතරක් නෙවෙයි දිනපතා සතුටින් ඉන්නත් මේ අභ්‍යාසය ලොකු උදව්වක් වෙයි. අනිවාර්යෙන්ම ඔයාට ලැබුණු ප්‍රතිඵලය කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වගේ වටිනා වීඩියෝ ගොඩක් ඉදිරියට ලැබෙයි. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. Good luck.